පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද යන්නේ බලංගොඩ තියෙන ලස්සන view point එකක් බලන්න. ඉතින් මේ ගමන view point එක බලනකොට වඩා මට මගේ ජීවිතේ ගොඩක් විශේෂ ගමනක්. මොකද මේක තමයි මගේ පාර්ට්නර්ත් එක්ක තනියම යන පළවෙනි ගමන. ඉතින් මේ දිගහැරෙන්නේ අපි දෙන්නගේ ආදරණීය දිනපොතේ පළමු පරිච්ඡේදය. ඒ කියන්නේ අපි දෙන්නගේ පළමු හමුවීම. ඉතින් කොහොමද? සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අවුරුදු ගාණක් ආදරය කළා වෙන වෙන අය අතරේ මාස ගාණක ආදරයක් සංසාරයක් තරමට දැනුණු ආදරවන්තයින් ඉන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඕ එහෙමයි ඉන්නවා. ආදරය ශක්තිමත් වෙන්නේ දෙන්නගේ ආදරය පවතින කාලය අනුව නෙමෙයි. එයාලගේ විශ්වාසය ආදරය දෙන්නට දෙන්න නැතුව බැරි වෙන එක වගේ දේවල් නිසා කියලා මම හිතනවා. ඉතින් මේ අපේ කතාව. අපි දෙන්න මුලින්ම මුණ ගැහුවේ අහම්බෙන්. මට එයාගෙන් අහම්බෙන් ආපු කෙටපණවිඩයක් නිසා මට එයාව මුලින්ම මුණ ගැහුණා. ටික කාලෙකින් අපි දෙන්න දන්නේ නැතුව පිටින්නට ආදරය කරන්න පටන් ගත්තා. ඒත් අපි දෙන්න හිටියේ රටවල් දෙකක. ඉතින් කොච්චර දුරට හිටියත් එයා මගේ ළඟට එනකම් මම බලන් හිටියා. ඒ කාලේ හරිම ලස්සනයි. මම එයාව බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් ඔහොම ගිහින් අපි පළවෙනි වතාවට එයාපෝට් එකේදී හමු වුණා. අපි දෙන්න ගොඩාක් තේරුම් ගන්න දෙන්නෙක් වුණා. අපි හැම වෙලාවෙම උත්සාහ කළේ අපේ ආදරේ පරිස්සම් කරන්න. ඉතින් අපි දෙන්නට කිසිම වෙලාවක ඒ ආදරේට පුංචිම වැරද්දක්වත් වෙන්න දෙන්නේ නැති වෙන්න අපේ ආදරේ පරිස්සම් කළා. ඉතින් අපි දෙන්නගේ ආදරේට දෙමව්පියොත් ආශිර්වාද කරපු නිසා ඒ ආශිර්වාදයත් එක්ක අපේ විවාහයට දිනක් නියම වුණා. ඉතින් මේ අපේ ආදර කතාව. එතකොට මේ තමයි මම එයා එක්ක තනියම ගිය පළවෙනි ගමන. ඉතින් අපිට ඕනෝනේ නිදහසේ කතා කරන්න. ඉතින් එයා කර්නරුවේ මම බලංගොඩ. ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ආස කරන බලංගොඩ තියෙන ලස්සන නිදහස් තැනකට මම එයාව එක්කගෙන ගියා. හුළඟේ සද්දය, කුරුල්ලන්ගේ සද්දය, මේ හැම දෙයක්ම එතන තිබුණ හිතන යන භාවනාවක්. ඉතින් මේ තැන තියෙන්නේ බලංගොඩ ඉඳන් හැටන් යන මාර්ගයේ. ඉතින් මම මෙතනට ගොඩාක් ආසයි. එයාත් ගොඩක් ආස වුණා. ඉතින් අපේ පළමු හමුවීමට අපි තෝරගත්ත ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු මේ නිස්කලංක පරිසරය. ඒ මොකද අපි දෙන්නම පරිසරයට සතුන්ට ගොඩක් ආදරය කරන නිසා. මේ තැන හඳුන්වන්නේ මාරතැන්න කියලා. ඉතින් මේ තැනට ලස්සන කඳුපන්ති ගොඩාක් පේනවා. මේ කඳුපන්ති දිහා බලන් ඉඳි වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඒ වගේම සීතල හුළඟ, ඒ වගේම ස්කූල්ලාගේ කිචිබිල් සද්දේ, මේ හැම දෙයක් එක්කම මෙතන තියෙන්නේ අමුතම වයිබ් එකක්. මම ඒකට ගොඩාක් ආස කරා. ඉතින් මේ තැන අපේ පළමු හමුවීමට තෝරගත්තේ මම මේ හැමදේම නිසා. මම පුංචි කාලේ අපේ ආතම්මගේ ගෙදර යන්නේ මේ පාරේ. ඉතින් ඒ යන හැම දවසකම මම ගෙදර අය මෙතන නතර වෙලා ටිකක් ඉඳලා යන්නේ. ඒ වගේම තමයි මෙතනට එන පාරේ ලස්සනට බලංගොඩ නගරය ඈතින් පේනවා. ඒ වගේම නිල් පාට කඳුපන්ති වලින් වට වෙලා ඒක කියන්න බැරි තරම් ලස්සනක්. ඉතින් දෙමව්පියන්ගේ ආශිර්වාදයේ මැද පටන් ගත්ත අපේ ආදරණීය දිනපොතේ පළමු පරිච්ඡේදය මම මෙසේ කියවා අවසන් කරනවා. මෙතන සිට දිගහැරෙන ජීවිතයේ ආදරණීය පරිච්ඡේදයන් ඔයාලා එක බෙදා ගන්න, එකතු වෙන, හදවත් දෙකක් එක්ක ලියන ලස්සන කතාවේ අමතක නොවන මතක ස්පර්ශ කරන්න.